මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය කොයි හරියද? මේක ගත්තාම සාමාන්‍ය මේ මිනිහ හරි. ඒතර මේ මිනිහා විතරක් ගත්තොත් මිනිහාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්න ඕනි. මෙන්න මේ හරිය වගේ හරිද? හරි. මේ මෙතන ස්කන්ධ දෙකක් ඇඳලා තියෙනවනේ. ඒතර මේ ස්කන්ධ දෙකෙන් කරන්නේ මුගේ මේ හරිය තියෙන ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ ඇඟිල්ල තියෙනවනේ. ඇඟිල්ලේ මට්ටම වෙනොත් පල්ලට කියනවා. කියන්නේ මේ වගේ දැනගෙන කියනවා. හරිද? දැන් නිකන් මෙයාට පොඩි තට්ටුවක් දීලා බලන්න. මේ පැන්ති බැල තමයි තියෙන්නේ. වැටෙන්නේ නැහැ හරිද? මේ වැටෙන්නේ නැහැ. මේ කොච්චර තට්ටු කරලා මේ පරිමේ අතහැරලා මේවා කරලා වැටෙන්නේ නැහැ. හරිද? ඒක අර මේ පුළුවන් තරම මොකක්ද දෙන්නේ? මේක මේ පැත්තට චුට්ටි තල්ලුවක් දීපු ගමන් මෙන්න මෙතන තියෙන වෘත්ත කේන්ද්‍රෙ මෙතනින් පහළට වුණ තල්ලුවක් දෙනවා. අන්න දීපු ගමන් මෙයා මේ පැත්තට යනවා. එතන මේ පැත්තට ගියපු ගමන් දැන් මුගේ වෘත්ත කේන්ද්‍රෙ තියෙන මෙන්න මේ හරියද? හරිද? එතන මෙතන තියෙන බරේ ආවම මේ පැත්තට තල්ලුවක් දෙනවා. එතන මේක පැද්දි පැද්ද තමයි තියෙන්නේ. අර බැරි වෙලාවත් නිකන් හිතන්නකෝ මේ දෙන්නගේ ස්කන්ධ දෙක නැති වුණා කියලා. එතන ස්කන්ධ දෙක නැති වෙච්ච ගමන් මේ ලොකු බර දෙක නැහැනේ. එතන මෙතන තියෙන වෘත්ත කේන්ද්‍රෙ මේ හරියට. එතන මට කවදාවත් මේක බැලන්ස් කරන්න බෑ. අර මෙතන මේ කරලා තියෙන්නේ පුළුවන් තරම් මේ කියන මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය පහළට ගෙනලා දෙන්න. ඒතර සාමාන්‍යයෙන් දැන් නිකන් හිතන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන තිබ්බා කියලා. ඒතර මෙතන තිබිලා මම මෙයාට තල්ලුවක් දුන්නොත් එහෙම මෙයා මේ විදිහට තල්ලු කරලා මෙහිම වදා තියෙන්නේ. ආයේ මේ මිහිටුමට එන්න.